ලෝකයාට පේන්න ලෝකයා සතුටු කරන්න දේවල් කරන්න ඕනේ. තමන්ගේ අවශ්‍යතාවය සැපිරෙනවා නම් සම්පූර්ණ වෙනවා නම් ඒ ප්‍රමාණයට කටයුතු කරන්න. එතකොට ඔබට මේ කියන සැප හතරම අර කියනවනේ මේ බුද්ධාම තුළ දුක විතරයි දේශනා කරලා තියෙන්නේ කියලා. අඬාගත්ත ගමන් ඉන්න දේශනාවක් කියලා සමහර හිතනවානේ. එහෙම නැහැ. බුදුහාමුදුරුවෝ කොච්චරනම් සත්‍යයක්ද? ඔබේ පස්සේ කවුරුත් පන්නන්නෙත් නැහැ. ඊළඟට පොලිසි ගාන යන්න ඕනෙත් නැහැ. පුලි වැඩියෙන් ගෙවන්න ඕනෙත් නැහැ. කිසිවක් නැහැ. ඔබට ඔබේ ජීවිතේ දින්න පුබ්බක චරිතය ඔබ දන්නවා. දින්න පුබ්බක සිටුවරයා කතා පොත. එතුමාට ඕන තරම් දලස්කන්ධයේ මහා ගොඩක් තිබුණා. නමුත් ඔහු තමන් භුක්ති විඳින්නෙත් නැහැ. තමන්ගේ දරුවන්ට දුන්නෙත් නැහැ. නමෝ බුද්ධාය. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා ගිහි උපාසකයා උපාසිකාව මේ ලෝකේ ජීවත් වෙනකොට සැපසේ ඉන්න හේතු වන කාරණා හතරක් පිළිබඳව. මේ කාරණා හතර තියෙනවා නම් ඒ පුද්ගලයන්ට සමාජ ගමන තුළ සැපසේ ජීවත් වෙන්න පුළුවන්. මොනවද මේ සැප හතර? අත්ති සුඛය, භෝග සුඛය, අනන සුඛය, අනවංච සුඛය. මෙන්න සැප හතර. එතකොට බුදුහාමුදුරුවෝ ඔබට දහම් දේශනා කරලා තියෙන්නේ සැපේ ඉන්න, සැපසේ ජීවත් වෙන්න. සමහර කියනවනේ මේ බුද්ධාම තුළ දුක විතරයි දේශනා කරලා තියෙන්නේ කියලා. අඬාගත්ත ගමන් ඉන්න දේශනාවක් කියලා සමහර හිතනවානේ. එහෙම නැහැ. බුදුහාමුදුරුවෝ සියලු ලෝකයන්ට දහම් දේශනා කරේ තමන්ගේ ජීවිතේ සැපසේ ගත කරන්න. සැපවත් මෙලොව ජීවිතයක් සසර ගමන සැපසේ කෙලවර කරන භවතයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට මේ කියන කාරණා හතර පිළිබඳව අපි විමසා බලමු. පළවෙනි කාරණාව අත්ති සුඛය. අත්ති සුඛය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරේ තමන්ට තියනවා කියලා සතුටු වෙන්න පුළුවන් කාරණා කිහිපයක් පිළිබඳ. අත්ති සුඛය. මිනිස්සෙක් විදිහට මේ සමාජයේ ඔබ ජීවත් වෙනකොට ඔබට අවශ්‍ය කරන කාරණා සාධක කිහිපයක් තියෙන පොදුවේ මිනිස්සුන්ට මේ ලෝකේ ජීවත් වෙන උපකාර වෙනවා. ඇඳුම් පැළඳුම්, ආහාර පාන, ඊළඟට බෙහෙත් ඉන්න හිටින්න ගෙයක් දොර. මේවා මූලික අවශ්‍යතා මිස. ඒතර මේවා ඔබට තියෙනවා නම් ඔබට සැපයක් එක. ඒයි සැපයක් වෙන්නේ. හැමෝටම මේ ටික නෑ. කොච්චරනම් මිනිස්සු මේ සමාජ ලෝකයේ තුල ජීවත් වෙනවද? Tamante ඉන්න හිටින්න ගෙයක් දොරක් නෑ. ඇඳුමක් පැළඳුමක් නෑ. කුසට ආහාරයක් නෑ. ලෙඩට දුකට බෙහෙත් ටිකක් මොකවත් නැහැ. ඒතර මේ විදිහේ පීඩාවටපත් වෙන මිනිස්සුන් ලෝකයක් තමයි මේක. ඒතර මෙහෙම ලෝකයක ඔබට ඒ ටික ලැබෙනවා නම්, ඒ ටික ඔබට තියෙනවා නම්, ඒක ඔබට සැපයක්. ඔබේ ජීවිතය සුවසේ ගත කරන්න. අන්න බුදුහාමුදුරු මතක් කරා අත්ති සුඛය. ඒක පළවෙනි කාරණා ඔබට සැපසේ ජීවත් වෙන්න. දෙවෙනි එක භෝග සුඛය. තමන්ට තමන්ගේ ජීවිතය ගත කරන්න අවශ්‍ය වෙන මිල මුදල් උපයා ගන්න අවශ්‍ය කරන රැකී ආරක්ෂා කටයුතු ආදී. තමන් තවත් කෙනෙක්ට හිංසාවක් පීඩාවක් නොවන ආකාරයේ රැකියාව කුඹ නීරලා කටයුතු කරනවා. ඒ තුලත් ඔබ තමන්ගේ ශ්‍රමය කැප කරලා තමන්ගේ බුද්ධිය වෙහෙසවලා දෑත් දෙපයිවර වීර්ය යොදවලා ධාර්මිකව උපයා ගන්න ධනයක් නම් ඒ තුල ඔබට සැපය තියෙනවා. ඔබ ධාර්මිකව උපයාගත්ත මිල මුදල් ඔබ පරිහරණය කරනවා. ඔබට ඒ තුල තියෙනවා භෝග සුඛය. එතකොට ඔබ සමහරු මේ සමාජ ජීවත් වෙනවා උපේන සියල්ලම ගොඩ ගහලා තියෙනවා. ඒකෙන් Taman සැපසේ ජීවත් වෙන්නේ නැහැ. හරියට අර දින්න පුබ්බක චරිතය වගේනේ. දින්න පුබ්බක චරිතය ඔබ දන්නවා. දින්න පුබ්බක සිටුවරයා කතා පොත. එතුමාට ඕන තරම් දලස්කන්ධයේ මහා ගොඩක් තිබුණා. නමුත් ඔහු Taman භුක්ති විඳින්නෙත් නැහැ. Tamanගේ දරුවන්ට දුන්නෙත් නැහැ. වෙන කිසි කෙනෙකුට දුන්නෙත් නැහැ. ඒව ගොඩ ගහලා තියුණා. දුකසේ ජීවත් වුණා. අවසානයේ අර Tamanගේ දරුවා මහා රෝගියකින් මියදිලා ගියා මට්ට කුණ්ඩලී. ඒ දරුවටවත් බෙහෙත් ටිකක් කරන්න
ඒ මුදල් යොදෙව්වේ නෑ. අදින්න පුබ්බක චරිත මේ සමාජයේ ඉන්නවා. නිසා අදින්න පුබ්බක චරිතයක් නොවේ. තමන් උපයන ධාර්මික ධනය අර පරිස්සමෙන් නැතුව පරිහරණය කරනවා නම් ඒක තමයි භෝග සුඛය. බුදුහාමුදුරු දේශනා කර දෙවෙනි සැපේ. තමන්ට විහේදම් කරන්න තමන්ට ධනිය තියෙනවා නම් ඒ ධනෙ ධාර්මිකව තමන් උපයාගත්ත ධනයක් නම් තවත් කෙනෙක්ගේ මංකොල්ල කරලා මර වංචා කරලා එහෙම උපයාගත් එකක් නෙමෙයි. ධාර්මිකව උපයාගත් ධනයක් නම් ඔබට ඒ තුල සැපය තියෙනවා. ඒ දෙවෙනි සැපේ බුදුහාමුදුරු දේශනා කළා. තුන්වෙනි කාරණාව අනුසුඛය. අනුසුඛය කියලා කිව්වෙ මොකක්ද? ණය නැතිකම. අන්න. මිනිස්සු ණය ගන්න ඕනේ තවත් කෙනෙක්ගේ. ණය ගත්තන් පස්සේ මොකද්ද වෙන්නේ? ඔබට මේ ණය නිවැරදි වෙලාවට මාසෙන් නම් මාසෙන් අවුරුද්දෙන් නම් අවුරුද්දෙන් හරි වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් මොකද්ද වෙන්නේ? තවත් පොලිය වැඩි වෙනවා. ණය නිකන් දෙන්නේ නැහැ නේ. පොලිය මුද පොලියක් එකතු වෙනවා. එතකොට පොලිය වැඩි වුණාන් පස්සේ ඔබට ණය ගෙවා ගන්න බැරි වෙනකොට එන්න පොලිය වැඩි වෙනවා. ඊළඟට ණය හිමියා ඔබට දැනුවත් කරනවා ණය ගෙවන්න. පස්සෙන් පන්නනවා. නැවත මතක් කරනවා. නේ ඒක ඔබට දුකක්. පොලිය වැඩි වීම දුකක්. නැවත මතක් කරන එක දුකක්. පස්සෙන් එන එක දුකක්. ඊළඟට අවසානයේ නීති හමුවට යන්නොත් ඒකත් දුක. ණය නැමැතිව ජීවත් වෙන්න පුළුවන්. ඒක කොච්චරනම් සැපයක්ද? ඔබේ පස්සේ කවුරුත් පන්නන්නෙත් නෑ. ඊළඟට පොලිසි ගාන යන්න ඕනෙත් නෑ. පුලි වැඩියෙන් ගෙවන්න ඕනෙත් නෑ. කිසිවක් නෑ. ඔබට ඔබේ ජීවිතේ සතුටින් ගත කරන්න. නිසා ණය නොවි ජීවත් වෙන්න උත්සාහවත් වෙන්න ඕන. අපිට ණය ගන්න වෙන්නේ ඇයි? ණය ගන්න වෙන හේතුව තමයි මෙන්න මේවා. නිවැරදි කළමනාකරණයක් Tamanගේ ජීවිතේ නොමැතිකම. තමන් උපයන ධනය නිවැරදි ආකාරයට අනුපරිස්සමින් පරිහරණය නොකිරීම. නේ? ඊළඟට අලසකම, කම්මැලිකම තියෙන මිනිස්සුන්ට කවදාවත් ඉතිවිලි වෙන්න බෑ. තමන්ට කොච්චර දේවල් ලැබුණත් ඒ ලැබෙන දේ කළමනාකරණය කරගෙන දියුණුව කරා ගමන් කරන්න බෑ කම්මැලි මිනිස්සු. නිසා කම්මැලිකම තියෙනවා නම් නිසි කළමනාකරණයක් නැත්තම් අලපරිස්සමක් නැත්තම් නේද? මෙන්න මේ කියන කාරණා නැත්තම් කෙනෙකුට ණය ගන්න සිද්ධ වෙනවා. ඒ ණය ගත්තත් මොකද වෙන්නේ? ඒ ටිකමයි. ඒ නිසා ණය නැතිව ජීවත් වෙන්න පුළුවන් නම් ඒක සැපයක්. ඒක තමයි බුදුහාමුදුරු දේශනා කරේ ආනන සුඛය. ඒ නිසා ඔබේ ජීවිතය ඔබ උත්සාහවත් වෙන්න කිසි කෙනෙකුට ණය නොවි ජීවත් වෙන්න. ණය නොවි ජීවත් වෙන්න. ඒක සැපයක්. ඊළඟට අනුවංච සුඛය. අනුවංච සුඛය කියලා බුදුහාමුදුරු දේශනා කරේ සිත, කය, වචනය කියන මේ තුන්දර සංවර කරගෙන ජීවත් වෙන එකට. ඔබ මිනිස්සෙක් එක්ක සමාජ ගමන තුළ කටයුතු කරද්දී ඔබේ වචනය, ක්‍රියාව නිසා ඔබ ඒ උදවියෙන් ඔබ නිന്ദා ලබනවා නම්, අප්‍රසාදයට අපකීර්තියට පත් වෙනවා නම් එතන ඔබේ ගැටලුවක් තියෙනවා. නිසා ඔබ සමාජය තුළ කටයුතු කරද්දී ඔබේ සිත, කය, වචනය සංවර කරගෙන කටයුතු කරන්න ඕනේ. ඒ තුලදී ඔබට ලැබෙන ප්‍රතිලාභ මොනවද? ඔබ සමාජය තුල පිළිගන්න චරිතවත් මිනිසෙක් බවට පත් වෙනවා. ඔබගේ කීර්තිය පැතිර යනවා. ඔබ සමාජයේ පිළිගන්න වැදගත් මිනිසෙක් බවට පත් වෙනවා. එනිසා සිත, කය, වචනය කියන මේ තුන්දොර සංවර කරගෙන සීලවන්ත දියුණු වෙතක් ගත කරන්න. සීලයක් ආරක්ෂා කරන කෙනාගේ මේ තුන්දොරම සංවර වෙනවා. සිත, කය, වචන. පංචශීලයේ කියන ප්‍රතිපත්තිය තමන්ගේ ජීවිතේ පුරුදු පුහුණු කරන කෙනෙක් මේ. ඒ නිසා මෙන්න මේ කියන කාරණා හතරම, මේ සැප හතරම ගිහියෙක් විදිහට ඔබේ ජීවිතයේ ලස්සන කරගන්න, සතුටින් ගත කරන්න උපකාර වෙන සැප හතරක්. නිසා මේ කාරණා හතර කොච්චරනම් වටින කාරණාද කියලා ඔබ හිතලා බලන්න. අද සමාජ ගමන තුළ අද සමාජයේ මිනිස්සුන්ට උරුම වෙලා තියෙනවද මේ සැප හතර? සමහරෙක්ට මේ සැප හතර නැහැ. නේ? සමහරන්ගේ ජීවිත අපි දන්නවා ඒ අය ගොඩාක් ණය වෙලා. Taman රැකියාවක් කරනවා. ඒ රැකියාවෙන් ලැබෙන බටුපත් මදි Tamanට ජීවත් වෙන්න. Taman අසීමිතව ණය අරගෙන ඒව ගෙවා ගන්න බැරි ඉර වෙලා මහා විපත්වල ඉර වෙච්ච මිනිස්සු අපි දන්නවා. නිසා ඒ ජීවිත හරි පීඩාකාරයි.
නිසා එහෙම නැතුව ජීවත් වෙන්න. Tamanට ගැළපෙන දේවල් කරන්න. Tamanට දරා ගන්න බැරි නොගැලපෙන ඒ සමාජයට පේන දේවල් කරන්න ගියන් පස්සේ තමයි ණය වෙන්නේ. ඒ නිසා ඕනම දෙයක් නේ තමන්ගේ විවාහ බලන්නකෝ සමාජයේ තියෙන ලොකුම වැඩක් නැමෙන්නේ මේක. විවාහ වෙනකොට ලක්ෂ ගණන් වියදම් කරලා මහා උත්සව ශ්‍රීයෙන් හොටෙල් වල ගිහිල්ලා ලොකු විවාහ උත්සව කරනවා. අවසානයේ මහා ණයකට උරුමකම් වෙන පිරිස. ඊළඟට එතනින් එහාට ණය ගෙවා ගන්න බැරුව පෞල් ප්‍රශ්න ඊළඟට අවසානයේ අර කතාවේ ඩිවෝර්ස් එකකින් කෙලවර වෙන්න අර විවාහෙම හේතු වෙනවා. ඒම අවස්ථා අපිට මේ සමාජෙ මුණ ගැහිලා තියෙනවා. ඒ නිසා Tamanට දරා ගන්න පුළුවන් මට්ටමේ දේවල් කරන්න. ලෝකයාට පේන්න ලෝකයා සතුටු කරන්න දේවල් කරන්න ඕනේ නැහැ. Tamanගේ අවශ්‍යතාවය සැපිරෙනවා නම් සම්පූර්ණ වෙනවා නම් ඒ ප්‍රමාණයට කටයුතු කරන්න. එතකොට ඔබට මේ කියන සැප හතරම ගන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝකයා සතුටු කරන්න කටයුතු කරනවා නම් Tamanට මේ සැපය අහිමි වෙලා යනවා. නිසා නිරන්තරයෙන්ම කටයුතු කරද්දී හිතේ තියාගන්න ලෝකයා සතුටු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ සතුටු වුණාම ඒක ප්‍රමාණවත්. එහෙම කටයුතු කරනකොට ඔබට මේ සැප හතර අරගෙන ඔබේ ජීවිතය ලස්සනට ඔබේ පෞල් ජීවිතය ගත කරන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරුවෝ බලන්න දේශනා කරලා තියෙන කාරණා කොච්චරනම් මිනිස්සුන්ගේ ජීවිතයට වැදගත් කාරණාද කියලා. බුදුහාමුදුරුවෝ නිවන අරමුණු කරගෙන දහම් දේශනා කරා. නමුත් උන්වහන්සේ මේ ලෞකික ජීවිතය හැඩගස්වා ගන්නේ කොහොමද? ගිහියෙක් විදිහට Tamanගේ ජීවිතය ලස්සනට ගත කරන්නේ කොහොමද කියන කාරණාව මනාව දේශනා කරපු ශාස්ත්‍රඥ වහන්සේ නමක් නේද? ඒ නිසා අපි උන්වහන්සේ දේශනා කර ධර්මය ඔය ඇත්තන්ගේ ජීවිතවලට සම්බන්ධ කරගන්න. ඒ තුළ මහා වටිනා කියන ගුණාංග බොහෝමයක් ඒ තුළ තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ සියලු කාරණා දැකපු කෙනෙක් නේ. නිසා මේ සංසාර ගමන තුළ පාරමිතා පුරලා මේ ජීවිතවල තියෙන ස්වභාවය දැන අවබෝධ කරගත් උතුමන් වහන්සේ නම. උන්වහන්සේ දේශනා කරලා තියෙන කිසියම් කාරණාවක් අමාශ දේවල් නෙමෙයි. මේ සියලු ලෝවැසියන්ගේ හිතසුව පිණිස දේශනා කර දහම් කාරණා. නිසා මේ කාරණාව බුදුහාමුදුරු දේශනා කරේ අංගුත්තර නිකායේ අනන සූත්‍රය. කියලා බුදුහාමුදුරු මේ කාරණාට ඒ සූත්‍රය තමයි දේශනා කරේ. එතන මේ උතුම් සූත්‍ර දේශනාවල අන්තර්ගත වෙන සැප හතර ඔබේ ජීවිතයට නිරතුරුවම ගලප ගන්න උත්සාහවත් වෙන්න කියන දහම් අවවාදයේ පණිවිඩය ඔබට සමීප කරමින් සමගන්න ඔබට තෙරුවන් සරණයි.